මුදල් ඉස්සර කරගන්න නැතුව අපි මේ දේ සාර්ථකව කරලා දෙන්න ඕනේ. දෙන්න ඒ කුරුළු කූඩු එක්කහුව කරනවා නම් ඒ විදිහට නෝ ලෙඩ දුකෙක් ඇවිල්ලා තුවාලයකට හරි බෙහෙත් ටිකක් කරගන්න එනවා නම් ඇත්තටම හොඳ වෙන්නේ නැති තුවාල තියෙනවා. ඒ වාගේ දෙයකට හරි එනවා නම් ඒ අපි ඉස්සලා මූලිකත්වය දෙන්න ඕනේ එතෙන්ට. මුදල් වලට නෙමෙයි පුතේ. මම කියන්නේ හරි කියේ නැත්තම් මොකද්ද පුතු මේ කරන්නේ? ඔයා කොහොමද මං ගැන පුතේ කියන්නේ? මම දන්නේ මගේ ගුරුකම් ගැන මං අද කීයක දන්නේ නෙවෙයිනේ කරන්නේ. දැන් සාමාන්‍ය පුතායිම හරියන්නේ නැහැ කියලා මාත් එක්ක තර්ක කරනවා නම් ඔබතුමාටත් වෙන්නේ පොළොන්නරුවෙන් හිඟුරක් ගොඩේ මැදිරිගිරියෙන් එහාට යන්න නැති වෙන මං ඔබතුමාට යන්න බැරි වෙන මං කරනවා. වාහනේ හරි මොනවා හරි වෙන්නක එක තැන නවත්තනවා ඔබතුමා මට නැවත කෝල් එකක් ගන්නතුරු. මට එහෙම ඒ වාගේ දේවල් මට කරන්න පුළුවන්. මේ ශාස්ත්‍රයෙන්. ශාස්ත්‍රයෙන් පුළුවන් පුතේ. බැරි නම් ඔබතුමාත් එක්ක මං කියව ගන්න දෙන්නේ නැහැ. පුළුවන් නිසා තමයි මම කතා කරන්නේ මෙතන. මං ගාවට එන දරුවෝ එන්නේ මොකක් හරි සාර්ථකත්වයක් උදෙසානේ. එතකොට එයාගෙන් දැන් මම දැන් මෙහෙම කියන්නේ එයා මට මොනවා හරි යම් දෙයකට මගෙන් කරගන්න ආපු දෙයට මගේ පණුරක් තියෙනවානේ. ඒ දේ මගේ හරි ගියේ නැතුණත් පුතේ මම ඒක හපව ලබා දෙනවා. මොකද හරි යන්නේ නැති වැඩක් මං කරලා නැහැ. හරියට කරනවද නැද්ද කියලා බලන්න පුතේ මං ගාවට පැමිණෙන්න එපේ. මං ගාවට පැමිණලා මං ගාවට පැමිණි කෙනෙකුට මං හපව යවලා නැහැ. හරි ආකාර සත්‍ය සිද්ධ කරලා වරු 3 මේ දින 3 දින 7 අනිවාර්යෙන් සත්‍ය පෙන්නනවා. මේක දකින කෙනාට එහෙම වශයෙන් ගුරුකම් කරන්න බෑ. ඒක අවංක ආදරෙන් බැඳිච්ච දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ දෙන්න වෙන් වෙලා මොනවා හරි යම් හේතුවක් මත වෙන් වෙන්න ඕන. වෙන් වෙලා හිටියොත් අපිට පුළුවන් එහෙම එක්කව ගන්න. නැත්තම් මේ එහෙම කියන්නේ පුතේ මේ ගමේ මිනිස්සු දැක්කහම අර ගෙදර ගෑණි මට අල්ලා දෙන්න මේ ගෙදර එහෙම නෙවෙයි පුතේ. Taman අවංකව ආදරය කරලා හැර ගියපු කෙනෙක් නම් ඒ දෙන්න මට එකතු කරලා දෙන්න පුළුවන්. ක්ලෝන් බෝක් කියන්නේ මේක තාක්ෂණෙත් එක්ක අපිට දිනුනේ තාක්ෂණෙත් එක්ක අපිට වැඩ කරන්න බෑනේ. අපිට පුළුවන්නේ මට පුළුවන්නේ මේ ඒ කෙනාට මතුරනලා ඒ කෙනා හරහා මේ හිත යොමු කරන්න පුළුවන් මේක මට මෙයාට අහවලුන්ට කතා කරන්න ඕන කියලා මහත්තයාට නම් නෝනාට කතා කරන්න ඕන කියලා ආදරවන්තයාට නම් ආදරවන්තියට කතා කරන්න එයාගේ හිත හරහා තමයි දෙයක් කරන්න පුළුවන් නැත්නම් මේක තාක්ෂණය දාගෙන මට කරන්න පුළුවන් දෙයක් නෑ පුතේ ඒ දේ පුළුවන්නේ අර හිත හරහා ගන්න මම මෙතනින් මතුරනකොට එයාට දවස් වරුව 2 වෙන්නත් පුළුවන් දින 2-3 වෙන්නත් පුළුවන් ඒ කාල සීමාව ඇතුළත එයාගේ හිතට යොමු වෙනවා මම මෙයාට කතා කරන්න ඕනේ කියලා. ඊතර හිටියත් කොයි දිශාවක හිටියත් මේ පුස්කොළ පොත තියෙන සත්‍යෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕන විදියකට ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නන්න පුළුවන් හිත වෙනස් කරන්න පුළුවන් නම් එතනින් එයාලට ඊතර ඉන්න කෙනෙක් වගේ නම් දැන් ඒ කාල සීමාවකට යන්නේ. එයාලා ඒ කාල සීමාව ඇතුළත ගෙනල්ලා මෙයාව මේ එක්කහුව කරන විදියට කතා බහ කරලා හදන්න පුළුවන් මට. සාමාන්‍ය අනියන් සම්බන්ධතා කියන්නේ ඒක සුදුසු තියෙනවා සුදුසු නැති දේ විදියට තියෙනවා. සුදුසු දෙයක් වගේ නම් ඒක ඉතින් හදලා දෙනවා. නැත්නම් ඉතින් හදලා දෙන්නේ නැහැ. ඒකට මෙහෙමයි සම්බන්ධතාව කියන්නේ අනවශ්‍ය දෙයක්කට පැටලලා ඉන්නකොට ඇත්තට මේක ඒක මේ අයින් කරලා ඒ පවුල හදලා දෙන්න කෙනෙක් ලොකුම පින තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ඉතින් අපේ පරම්පරාවෙන් ඉතින් කරනවට වඩා එකතු කරන එක තමයි කරන්න පුළුවන්. වසී ගුරුකම් උනත් සුදුසු දේ බලලා තමයි පුතේ මම ඒ විදියට ඒ දේ කරලා දෙන්නේ. නැතුව මේ හොඳට තියෙන පවුලක් කරලා තව පවුලකට එක්කහුව කරන්න ඒ දේ කරන්න බෑ මට. වෙන් වෙලා හිටියත් ඒ පවුල සාර්ථකත්ව පවුලක් නම් මම ඒ දේ කරලා දෙනවා. බොරු කියනවා පුතේ මේවා අවුරුදු 400ක් විතර පැරණි දේවල්. එහෙනම් මේ පුස්කොළ පොත් වලින් ඒවා මේ පුස්කොළ පොත් ඕනේ නැහැ නේ එහෙමනම්. පුතේ මේවා හරියට කරගෙන යනවා නම් ඒක හරියාකාරයේ ශාස්ත්‍රය කරන්න ඕන. එහෙම වැරදි වලට කරන්න ඇති. මම කරන්නේ හරියාකාරව පුතේ. ආයිබෝන් හැමෝටම සුන්දර දවසක් සුන්දර සවසක්. ඉතින් මේ යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව නොපෙන්න ලෝකේ නොදකින්න පැතිකඩ අද දවසේ සොයන්නටයි මේ සූදානම. ඇත්තටම මේ නොදකින්න පැතිකඩ කියන්නේ මොකද්ද? මේකෙන් වැඩ කරන්න පුළුවන්ද? ඇත්තටම මෙහෙම බලවේගයක් තියනවද කියන සම්බන්ධ සමාජයේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්න විසඳුම බලන්න අද දවසේ මම ආවා නිරෝෂිනී ගුරුමෑණියව හම්බෙන්න. ආයිබෝන්. ආයිබෝන් පුතේ. කොහොමද ඉතින් මේ දවස්වල වැඩ කටයුතු? බොහොම හොඳින් කරගෙන යනවා. මේ යන්ත්‍ර මන්ත්‍ර ඇත්තටම ඇත්තක්ද නැත්නම් මේක බොරුවක්ද මිත්‍යාවක්ද? ඇත්තක් පුතේ. ඔයා මේ කොහොමද ගැන කියන්නේ? දැන් ඔයා දැන් සමහරක් අය කියනවා මේවා බොරු කියලා. බොරු කියනවා නම් පුතේ මේවා අවුරුදු 400ක් විතර පැරණි දේවල්. එහෙනම් මේ පුස්කොළ පොත් වලින් ඒවා මේ පුස්කොළ පොත් ඕනේ නැහැ නේ එහෙමනම්. පුතේ මේවා හරියට කරගෙන යනවා නම් ඒක හරියාකාරයේ ශාස්ත්‍රය කරන්න ඕන. එහෙම වැරදි වලට කරන්න ඇති. මම කරන්නේ හරියාකාරව පුතේ. දැන් මේ හැමෝම කියනවා මම කරන්නේ හරියාකාරව මම කරන්නේ හරියාකාරව කියලා. කවුද දන්නේ හරියට කරනවද නැද්ද කියලා? හරියට කරනවද නැද්ද කියලා බලන්න පුතේ. මං ගාවට පැමිණෙන්න එපේ. මං ගාවට පැමිණලා මං ගාවට පැමිණි කෙනෙකුට මං අහපව යවලා නැහැ. හරියාකාර සත්‍ය සිද්ධ කරලා වරු 3 මේ දින 3 දින 7 අනිවාර්යෙන් සත්‍ය පෙන්නනවා. ඇත්තටම මේවා වශී ගුරුකම් කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. පුළුවන් නැත්තම් මේවා බොරුවට මේ ගොඩ ගහගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේද පුතේ?
දැන් පුළුවන් කියලා කිව්වොත් අපි දකින්න හැමෝම කියනවා පුළුවන්. කෝ කරපුවා? කරපුවා තියනවා පුතේ මේ හැම තැනම ගම් වලින් කායෙන් ඇහුවත් අනන්ත මේ ජෝඩු වෙන් වෙලා හිටපු අය එකතු කරලා තියෙනවා පුතේ. දැන් දැන් වශීකරුකමක් කරනවා නම් කොහොමද ඒක වෙන්නේ මට පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරන්න. ඒ කියන්නේ පුතේ ඉතින් වෙන්නේ දෙන්න දෙපැත්තට සාමාන්‍ය වෙන වෙලාවල් තියෙනවා පංගුවක් ඇය එක්කහුව කරලා දෙන්න කියනවා එක එක විදිහෙන් තියෙන වශීකරුකනුත්. එතකොට මේ දේ අනිවාර්යයෙන්ම පුතේ මේ දෙන්නෙක් එක්කහුව කරන්න ඕන දෙන්නගේ වෙලා කොළ ඕන. එතකොට දෙන්නගේ නන් ඕන දෙන්නගේ දැන් එක්කෙනානේ මෙතෙන් දෙන්නේ අනිත් කෙනා එන්නේ නැහනේ. එතකොට එයාගේ අනිවාර්යෙන් ෆොටෝ එකක් හරි මට ඕන. එතකොට ඒ දේ අනුව තමයි ඒ ටික සිද්ධ කරලා දෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් අපිට ඕනම කෙනෙක් වශී කරගන්න පුළුවන්ද? දැන් මට පාර යන කෙනෙක් දකින්න මම ඔබතුමීට එල කියන මම එයාගේ නමයි ෆොටෝ එක හොයාගෙන ඇවිල්ලා මට මෙයා වශී කරලා දෙන්න කියලා. එහෙම කරලා දෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ පුතේ. මේක දකින කෙනාට එහෙම වශීකරුකම් කරන්න බෑ. ඒක අවංක ආදරෙන් බැඳිච්ච දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ දෙන්න වෙන් වෙලා මොනවා හරි යම් හේතුවක් මත වෙන් වෙන්න ඕන. වෙන් වෙලා හිටියොත් අපිට පුළුවන් එහෙම එක්කව කරන්න. නැත්තම් මේ එහෙම කියන්නේ පුතේ මේ ගමේ මිනිස්සු දැක්කහම අර ගෙදර ගෑණි මට අල්ලා දෙන්න මේ ගෙදර එහෙම නෙවෙයි පුතේ. තමන් අවංකව ආදරය කරලා හැර ගියපු කෙනෙක් නම් ඒ දෙන්න මට එකතු කරලා දෙන්න පුළුවන්. එතන මේ දැන් හිතන්නකෝ දැන් මිනිස්සු කියන ගොඩක් ලොකුම දේ තමයි මේ ෆෝන් බ්ලොක් එක අරින්න පුළුවන් මේ ගුරුකම් වලින්. මොකක්ද ඒකේ ඇත්ත දත්තේ? පුතේ ඉතින් මෙහෙමයි. ෆෝන් බ්ලොක් කියන්නේ මේක තාක්ෂණෙත් එක්ක තාක්ෂණෙත් එක්ක අපිට වැඩ කරන්න බෑනේ. අපිට පුළුවන්නේ මට පුළුවන්නේ මේ ඒ කෙනාට මතුරනලා ඒ කෙනා හරහා මේ හිත යොමු කරන්න පුළුවන් මේක මට මෙයාට අහවල් උන්ට කතා කරන්න ඕන කියලා මහත්තයාට නම් නෝනාට කතා කරන්න ඕන කියලා ආදරවන්තයාට නම් ආදරවන්තියට කතා කරන්නේ එයාගේ හිත හරහා තමයි දෙයක් කරන්න පුළුවන් නැත්නම් මේක තාක්ෂණය දාගෙන මට කරන්න පුළුවන් දෙයක් නෑ පුතේ ඒ දේ පුළුවන්නේ අර හිත හරහා ගන්න මම මෙතනින් මතුරනකොට එයාට දවස් වරුව 2 වෙන්නත් පුළුවන් දින 2-3 වෙන්නත් පුළුවන් ඒ කාල සීමාව ඇතුළත එයාගේ හිතට යොමු වෙනවා මම මෙයාට කතා කරන්න ඕනේ කියලා ඊට පස්සේ ඒක හරහා තමයි එයා අර ෆෝන් එකේ සාමාන්‍යයෙන් බ්ලොක් කරලා තියනවා නේ ඒ ඇරලා එයාම තමයි කතා කරන්න පෙළඹ වෙන්නේ දැන් මේ ඔබතුමිය කරන වැඩක් වැරදුනොත් ඔබතුමිය මොකද කරන්නේ මෙහෙමයි පුතේ දැන් ඔබ දැන් මං ගාවට එන දරුවෝ එන්නේ මොකක් හරි සාර්ථකත්වයක් උදෙසානේ. එතකොට එයාගෙන් දැන් මම දැන් මෙහෙම කියන්නේ එයා මට මොනවා හරි යම් දෙයකට මගෙන් කරගන්න ආපු දෙයට මගේ පණුරක් තියෙනවනේ. ඒ දේ මගේ හරි ගියේ නැතුණත් පුතේ මම ඒක හපව ලබා දෙනවා. මොකද හරි යන්නේ නැති වැඩක් මම කරලා නැහැ. මම කියන්නේ හරි ගියේ නැත්තම් මොකද්ද පුතුමිය කරන්නේ? ඔයා කොහොමද මං ගැන පුතේ කියන්නේ? මම දන්නේ මගේ ගුරුකම් ගැන මං අද කීයක දන්නේ නෙවෙයිනේ කරන්නේ. දැන් සාමාන්‍ය පුතායිම හරි යන්නේ නැහැ කියලා මාත් එක්ක තර්ක කරනවා නම් ඔබතුමාටත් වෙන්නේ පොළොන්නරුවෙන් හිඟුරක් ගොඩේ මැදිරිගිරියෙන් එහාට යන්න නැති වෙන මම ඔබතුමාට යන්න බැරි වෙන මං කරනවා. වාහනේ හරි මොනවා හරි වෙන්නක එක තැන නවත්තනවා ඔබතුමා මට නැවත කෝල් එකක් ගන්න තුරු. මට එහෙම ඒ වාගේ දේවල් මට කරන්න පුළුවන්. මේ ශාස්ත්‍රයෙන්. ශාස්ත්‍රයෙන් පුළුවන් පුතේ. බැරි නම් ඔබතුමාත් එක්ක මං කියව ගන්න දෙන්නේ නැහැ. පුළුවන් නිසා තමයි මම කතා කරන්නේ මෙතන. එතකොට දැන් මේ පුස්කොළ පොත් ඔබතුමියට කොහෙන්ද මේවා කඩෙන් ගෙනාපුවද? නෑ මේවා කඩෙන් ගෙනාපුවද කියලා පුතේ ඔයාලට පරීක්ෂා කරලා බලන්න පුළුවන් නේ. මේවා අනිවාර්යෙන් ඔයාලට බලනවා මේ පැරණි කාලේ දේවල්. ආව තලපත් ඔලියල් තියෙන්නේ. ඔව් මේවා මගේ සීයා අත්තා මුත්තා කාලේ ඉඳන් පැවිතෙන දේවල්. දැන් ගොඩක් කට්ටිය කියනවා අපි නීච කුලෙන් කරන්නේ අපි මාතරෙන් කරන්නේ අපි කල්ලු මාලයාලෙන් වලින් කරන්නේ කියලා. ඔබතුමිය මොනවද කරන්නේ? මම කරන්නේ පුස්කොළ පොත් වලින් බලන්න. මේ පෞරාණික පුස්කොළ වලින් පොත් වලින්. මේවද වශී අපි දකිනවා මිනිස්සු පම්පෝරි ගහන්නේ වශී ගණනේ. දැන් එතකොට දැන් අපි දකිනවා දැන් සමහර කට්ටිය විදේශගත වෙලා ඉන්නේ. සමහර කට්ටිය ලංකාවේ ඉන්නේ. ඉතින් එහෙම ආයෙත් වශීකරුකම් කරලා දෙන්න පුළුවන්ද මේකෙන්? පුළුවන් පුතේ. දැන් පුළුවන් කියන්නේ මේකේ ලෝකේ කොහේ හිටියත්, ඊතර හිටියත්, කොයි දිශාවක හිටියත් මේ පුස්කොළ පොතේ තියෙන සත්‍යෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕන විදියකට ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නන්න පුළුවන්, හිත වෙනස් කරන්න පුළුවන් නම් එතනින් එයාලට ඊතර ඉන්න කෙනෙක් වගේ නම් දැන් ඒ කාල සීමාවකට යන්නේ. එයාලා ඒ කාල සීමාව ඇතුළත ගෙනල්ලා මෙයාව මේ එක්කහුව කරන විදියටත් කතා බහ කරලා හදන්න පුළුවන් මට. ඔබතුමිය මේ අනියම් සම්බන්ධතා එහෙම කරලා දෙනවද? ඒක මෙහෙමයි පුතේ. දැන් සාමාන්‍ය අනියම් සම්බන්ධතා කියන්නේ ඒක සුදුසු තියෙනවා සුදුසු නැති දේ විදියට තියෙනවා. සුදුසු දෙයක් වගේ නම් ඒක ඉතින් හදලා දෙනවා. නැත්නම් ඉතින් හදලා දෙන්නේ නැහැ. ඒකට මෙහෙමයි කඩන සම්බන්ධතාව කියන්නේ අනවශ්‍ය දෙයක්කට පැටලලා ඉන්නකොට ඇත්තට මේක මේ අයින් කරලා ඒ පවුල හදලා දෙන්න කෙනෙක් ලොකුම පින තියෙන්නේ. දැන් සාමාන්‍ය ඉතින් අපේ පරම්පරාවෙන් ඉතින් කරනවට වඩා එකතු කරන එක තමයි කරන්න පුළුවන් පුතේ. එකතු කරන එක. එහෙමයි පුතේ. එතකොට දැන් මේ අපි හිතමුකෝ මේ ඔය හදි වුණියන් අනිවින කොඩි වුණා වගේ දේවල් කරනවද? ඔය පුතේ සියලු දේම කරන්න පුළුවන්. මේ ශාස්ත්‍රයෙන් පුළුවන් නේ. පුළුවන් පුතේ. එතකොට ඔබතුමිය ළඟට මිනිස්සු ගෙන්න ගන්නවද නැත්නම් ඔබතුමිය ඒ තැන් වලට යනවද කොහොමද? බොහෝ දුරට පුතේ ඉතින් මං ගාවට තමයි පැමිණෙන්න ඕන.
එතකොට බැරිම අවස්ථාවක් වෙනවානේ. සාමාන්‍ය කෙනෙකුට එන්න බැරිකමක් තියනවා ලෙඩි දැන් සාමාන්‍ය ගේන්න බැරිම කෙනෙක් වුණා කියන්නකො ලෙඩෙක්ම කියන්නකො. ගේන්න බැරි කෙනෙක් වුණත් මං එතෙන්ට යනවා. බොහෝ දුරට ඊට වැඩිය මංගාවට තමයි ගෙන්න ගන්නේ මම. ඔබද මේ අඳුනක් හරි මොකක් හරි බල්ලාද වැඩ කරන්නේ? නෑ පුතේ දිෂ්ටිමාලාවෙන්. දිෂ්ටිමාලාවෙන් කරනවා මෙහෙමත් කරන්න පුළුවන් මට. දිෂ්ටිමාලාව කියන්නේ මලගිය ඥාතියෙක් කවුරු වෙහෙලද කරන්නේ? එහෙමයි පුතේ. කවුද? මගේ ස්වාමි පුරුෂයාගේ පියා. පියා. දැන් කොච්චර කල්නවද වෙහෙලා? දැනට يعني ඒ දවස්වල දැන් තිබුණා. ඊට පස්සේ වරම්මාලාව සත්ත්ව කරලා ගිහලා 2017 ඉඳන්. දැන් එතකොට ඒක දැන් මලගිය ඥාතියෙක් ඇඟට ආව මොන වගේද ඔබතුමීට දැනෙන්නේ? ඒ කියන්නේ ටික වෙලාවක් නම් මට ඉතින් දැනෙනවා ඊට පස්සේ නම් ඉතින් කිසිම විදියකින් මතක නැහැ. මතකයක් එන්නේ. ආයතන කවුරු හෝ අවතේවකාරයෙක් ඉඳලා කියන කරන දේවල් ලියව කියා ගන්න ඕනේ. එහෙමයි. ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි. ඔය කියන්නේ දැන් මම දිෂ්ටිමාලාව ගන්නතුරු මමමනේ. ඊට පස්සේ දිෂ්ටිමාලාව දිෂ්ටිය වුණාට පස්සේ මම මෙතන ඉන්නේ ඔයාද මගේ ආවතේ වේද කියලා මට එහෙම බෑ. එතකොට මට එහෙම මතකයක් නැහැ. ඉතින් සියලුම දේ අර ඉන්න අය තමයි දැනගන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කියන්නේ දෙවියෝ එනවා කියලා. ඒක මෙහෙමයි පුතේ. දෙයියෝ කියලා අපි දෙයිය බුදුන් අදහනවා. ඒ වුණාට දෙයියෝ ඇඟකට වඩින්නේ නැහැ පුතේ. එතකොට අපිට දැන් අපේ මේ ශරීරයට දෙවි කෙනෙකුට වඩින්න එහෙම කිසිම විදියකින් බෑ පුතේ. එතකොට ඒකට මගේ මලගිය කෙනා හරහා මලගිය ඥාතියා තමයි මගේ කඳ තුලට ස්පර්ශ වෙන්නේ. එතකොට හදවතට හෝ කනට හෝ කිසියම් ආකාරයකින් එයා තමයි මට දැන් පුතා ආවනම් පුතාගේ පණිවිඩය මට දැනුම් දෙන්නේ මේ විදියට. ඊට පස්සේ තමයි කියන්නේ. කියන්න පුළුවන් පුතේ. දැන් ඔබතුමිය මේ මොන වගේ වැඩද කරන්නේ? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබතුමියත් වශීගුරුකම් විතරක් කරන කෙනෙක්ද කියලා. නෑ පුතේ මෙහෙමයි. වශීගුරුකම් කරනවා යන්ත්‍ර මන්ත්‍ර ලෙඩ දුක් සියලු දේටම මේ පිහිට වෙනවා. එතකොට පුතේ මේ එහෙම පිහිට වෙනවා කියලා සියලු දෙන්නම දැන් වශීගුරුකම් උනත් සුදුසු දේ බලලා තමයි පුතේ මම ඒ විදියට ඒ දේ කරලා දෙන්නේ. නැතුව මේ හොඳට තියෙන පවුලක් කරලා තව පවුලකට එක්කහු කරන්න ඒ දේ කරන්න බෑ මට. වෙන් වෙලා හිටියත් ඒ පවුල සාර්ථකත්ව පවුලක් නම් මම ඒ දේ කරලා දෙනවා. එතකොට ඒ වාගේම පුතේ මේක දැන් ගොඩාක් කට්ටිය කරන්න පුරුදු වෙලා ඉන්නවා පුතේ මුදල් පසුබස හඹාගෙන. ඔව් ව්‍යාපාරයක් කරනවා. එහෙම නෙමෙයි පුතේ මේකේ මුදල් ඇතුවා හෝ මුදල් බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ. අපි දුකට පිට වෙනවා කියන්නේ දුකට පිට වෙනවා කියන්නේ පුතේ ඒක අපි තව කෙනෙක්ගේ දුකක් අපිට අරගෙන අපි ඒ දුකට පිට වීමන්නේ. එතකොට අපිට මුදල් පැත්තට යොමු වෙන්න ගොඩාක් බෑ පුතේ. වැඩේ තමයි කරලා දෙන්න ඕනේ. වැඩේ කරලා දෙන්න ඕනේ පුතේ. මොකද අසරණ වෙච්ච දරුවෝ ඉන්නවා මෙතන. එතකොට ඒ කියන්නේ මුදල් නැහැ. ඇත්තටම මුදල් නැතු වෙනවා නේ මට අර ගුරු මෑණි ගාට අර මේ ගුරු මහත්තයා මේ ගුරුනාංශගාවට යන්න බෑ මට මේ ගානක් ඉල්ලයි මට මුදල් නැහැ. එහෙම නෙමෙයි පුතේ. අපි මුදල් ඉස්සර කරගන්න නැතුව අපි මේ දේ සාර්ථකව කරලා දෙන්න ඕනේ. දෙන්න ඒ කුරුළු කූඩු එක්කහු කරනවා නම් ඒ විදිහට නෝ ලෙඩ දුකෙක් ඇවිල්ලා තුවාලයකට හරි බෙහෙත් ටිකක් කරගන්න එනවා නම් නැතරම හොඳ වෙන්නේ නැති තුවාල තියෙනවා පුතේ. ඒ වාගේ දෙයකට හරි එනවා නම් ඒ අපි ඉස්සලා මූලිකත්වය දෙන්න ඕනේ එතෙන්ට. මුදල් වලට නෙමෙයි පුතේ. දැන් ඔය හොඳ වෙන්නේ නැතුව ආලෙම බුදුමින හොඳ කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. කොච්චර කාලයක් යනවද? මට පුළුවන් පුතේ දවස් 14 වෙනකොට මෙහෙමයි දැන් ඔය පංගුවක් ඇවිදිනවනේ දැන් සීනි අනම්මන වෙච්චා මේ තුවාල සාමාන්‍ය කල්පවිතෙනවා. මම බෙහෙත් වර්ග දෙකකින් මට ඒ දේ සුව කරන්න පුළුවන්. තුවාල සම්පූර්ණ සනීප කරනවා. සම්පූර්ණ සනීප කරන්න පුතේ මට දවස් 14ක් යනකොට මට පුළුවන් ඒ දේ කරන්න. තුවාල සනීප කරන්න. පුළුවන් පුතේ. ඒක වෙන මොනවද කරන්නේ? ඒ වගේ මොනවද විස්කම් පාන්න පුළුවන්? ඒ තුවාල වලට මම අනිවාර්යෙන් ඒ බෙහෙත් කරනවා. මොකද ලැබිච්ච දෙයෙන් ඒක උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ අපි. මේ එතකොට පුතේ හැරි ගියයි ගෙන්නන්න පුළුවන් මට. අනවින කොඩිවින බන්ධන ඉවත් කරන්න පුළුවන්. එතකොට ඔය පංගුවක් ඇරි තියන ඔය දැන් ඥාතියෝ වැහෙනවා කියනවා ඥාතියෝ වරම්මාලාවනේ පුතේ පංගුවක් ඇරි ඉන්න පෙරේතයෝ වැහෙනවා ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවා ඉවත් කරන්න පුළුවන්. වරම්මාලාව සත්‍ය කරලා සුද්ධ කරලා දෙන්න පුළුවන් පුතේ. ඉතින් ගුරුමෑණි අවසාන වශයෙන් අසරණ වෙලා ඔබතුමී ළඟට මිනිස්සුන්ට ඔබතුමීට මොකද්ද කියන්නේ? පුතේ මෙහෙමයි. දැන් මං ගාවට ආවා කියලා මම අසරණ වෙච්ච කෙනෙක් නැවත තව තවත් මං අසරණ කරලා පිටත් කරන්නේ නැහැ පුතේ. මං ගාවට එන සියලු දෙනාම හදවතින්ම ඒ දැන් එන මගේ දරුවන්ටත් හදවතින්ම සතුටක්පත් කළා තමයි මම මෙතනින් hina මුසුමුණෙන් තමයි පිටත් කරන්න දන්නේ. පුතේ මෙහෙමනේ දැන් මුදල් හදල් බලාපොරොත්තු වෙන්නේ මං ගාවට පැමිණ සියලු දෙනාටම මම කරන්නේ ඒ කට්ටියගේ දුකට මම පිහිට වෙන එක. ඒකට පිහිට වුණාම එතකොට මෙතනින් දිනස්තර දෙකක් හෝ තුනක් පැමිණෙන්න වෙනවා. එතකොට ඒ භගවානුවෙන් එයාලා අර ආපු දුක නැතුව සතුටු මුහුණෙන් මම මෙතනින් පිටත් කරන්න බලන්නේ පුතේ. ඉතින් ඔබතුමී ළඟට මේ මිනිස්සුන්ට පිටක් වෙන සරණක් වෙන ඔබතුමීට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ බොහොම කාර්යබහුල වෙලාවක බොහොම පිරිසක් ඇවිල්ලා ඉන්න වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමීට බොහොමත් ස්තුතියි. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුතේ.